glucose ka bang. Me. Baat kanne ka bang. Gua bang. මේක හරියන්නේ නෑ බං. මේ රවුල කොච්චර ගැහුවත් වැටෙන්නේ නෑනේ. නිවි. කීචි. පොඩ. ඔක ගලවන්න නෙමෙයි බං නගින්න තියෙන්නේ. මේකට නගින්න නැත්තම් ඉනිමගක් තියෙනවද? මගක් නැග පඤ්ඤකෝ වේගට. මේ මගුල හරියන්නේ බලපම්පම් මේකේ උස. මේ උඹට කොඩිය ගන්න නේ. ඔව්. මේ වරය. ගස් කපනට අපි විරුද්ධයි. ගස් කපන එක තහනම් ලංකාවේ. අනේ මේ අණ්ඩ මෙයා ඔයාලට මේ සිංහරාජ විල්පත්තු කපද්දි නේ සද්ද නැහැ. මේ හිම්බිච්ච පණ නැති ගහක් කපද්දි තමයි සද්ද දාන්නේ. උඹ කපපන්. අපි හම්බ කරොත් අපි කනවා. අපි කෑවොත් අපි හම්බ කරනවා. ඒකනේ අපේ තියරිය. අම්මට හිරි. පඹය එනවා. ගම් හතේම කිර්ම වගේ හිටියට අම්මා පොක පඹයටත් බය වුණානේ. වරෙන්කෝ කරන්න හොඳ වැඩ. අම්මපා මේකුන් කන බත වස වෙන්න බෑ. වස වර්ති. යකෝ බත් කන මිනිහෙක් කරන වැඩක්ද මේක? එන්න ගහන්න ඕනේ බල්ලෝ. ඇයි බසුමනේ මල්ලි? ඇයි? බලපන් අයියා. උදේ වතුර මුරේ හරවලා ගියේ කුඹරට. බඩ්ඩින්ගිත්ත කාලෙන්න ටිකට පෝල් බටේ අස්සර රොඩු ඔබලානේ කාලකන්නේ 70. කවුද බං? කවුද ඒ වැඩ කරන්නේ? පඹය. පඹය? කුණු හරප වීලු කණ්ඩායම මල්ලි. ඒ දවස්වල යම් සිදුවීමක් වුණා තමයි. මිනිස්සුන්ට තමයි වරදින්නේ. ඒකට උඹලා ඒව අල්ලගෙන විහිළු කරන එක හරි වැරදි මල්ලි. හරි බං අයියා සමාවයක්. උඹ හොඳයි තව. අද උදේ අර ඔය වගේ නියර දිගේ එද්දි විහිළුවක් කරන්න ගිහින් තව පොඩ මේ උදුළු බදු පාරෙන් ගහනවා මට. කවුද බං? පඹය ආච්චි. මුදලාලි සුමනේ මල්ලි. වැඩ වගේ. ඔව් බං. චරිත ඉන්නවනේ. කවුද බං? පඹය. ඔය ඉන්නේ සෝයිසර උපදෙද්දිදී. අල්ලන්නත් හිතනවා පොඩි ජෝගියක්. ඇතැල්ලා දාපන්. ඇතියොච්චරකට ඔය විහිළු කරා. පණ්ඩිතයනේ ඕක. බලපන් සෝයිසා. බදුර්දී නල්ලන්න කණ්ඩායම් 6කුත් යවලා. යකෝ සතියක් ගිහලා නෙමු අල්ලන්න. ඉතින් සතියක් ගියා අයියා. රටේ තත්ත්වය. ඕක තමයි රටේ තත්ත්වය අයියා. මේක බදුදින් කියන්නේ කවුද අයියා? අයියෝ බන් තිලක්. පොලිස් කණ්ඩායම් 6ක් යවපෙලාවේ අරූ යවුවා නම් එක දවසින් අල්ලනවනේ බං. කවුද බං? පඹය. මේ මල්ලි මාඩිනි කතා කරන්න පුළුවන් දුබට. සභාපතිතුමාලත් වැරදි සභාපතිතුමා.
මෙතන පඹයෝ කවුරුත් නැහැ නේ මේ සමිතියේ. ඉන්නවද පඹයෝ කවුරුත් මේ සමිතියේ? නැහැ නේ. අනික භාණ්ඩාගාරිකතුමා අතින් මූල්‍ය වංචා ගුණාම කියමුකෝ. ඇයි විග්‍රහණය කරපු මනුස්සයා වැරදි නැද්ද? විග්‍රහණය කරපු මනුස්සයාත් වැරදි. කවුරුත් දන්නේ නැහැ විග්‍රහණය කරේ කවුද කියලා. හැබැයි තිලකේ ඔබ දන්නේ නැත කවුද විග්‍රහණය කරේ කියලා? දන්නේ නැහැ කවුද විග්‍රහණය කරේ? පබයා! Rambo. Aggie, Lena. දාම මාමණ්ඩි කිව්වත්තේ පොලිටිකල් පුරු කඩනවමනේ බා. අද නම් අතට මල්ල ගමු ඈ. Okay, let's go. ඈ? Come on. ආ. Move! Mala, move! Have to get out of here! Move! Move! Tell me! රම්බෝ මොකද්ද බං ඔය කරන විකාරේ? යකෝ තව කිලෝමීටර් 2ක් විතර තියෙනවා. මචං රම්බෝ මේ ඩයල් දෙකක් බිම ඉන්නවා එකක් ගහේ ඉන්නවා. දෙමු ගිහින්. රම්බෝ මේ මෙතන ඉඳ තියෙනවා මෙතන යම. වැට කපාගෙන යම. රම්බෝ අච්චරට ඉඳ තියෙද්දි වැට කපන්නේ මොන පිටියකටද බං? රම්බෝ ඔය බම්බුයි සද්ද අරුන්ට ඇහෙයි බං. I really waste my time for the military. කරන මගුල ඉක්මනට කරාන් අරුන් පොල් කඩයි යයි. උදු අම්මා! මොනවාද රම්බෝ ගෙම්බෝවත් කරන්නේ නැති වැඩනේ කරේ අච්චර අර ඉඩක් තියාගෙන රෙද්දක් කරන්නේ මේ වැට කපාගෙන. Yes, you are right. අපි වෙන දවසකෙම. Rambo. Aggie, Lena. Both hand bowler, 2 more to come. No ball, no ball. කොහෙද මල්ලි ඔට්ට පාලුද ගැහුවේ ඔයාලා? අයියෝ no. ඒ මේ ජිල් බෝලස් නේ බම්මුන්. no ඊයෝ බෝලයක් දාගනින් මල්ලි හරියට. දෙන්න මු නොවල්ලනවා බං. මේ වරෙල්ල මෙන්න මේ හැමතිස්සම බං මොකද දාපු නොවයි කියන්නේ? අපරක් ගියා ඒකන්නේ. ඒක no ද. ඉන්න මේක තමයි මල්ලි. හරි. ඔය බැටාවල බං ඔබට ඉන්න හරි අපි කතා කරමු. දෙපා ඉතින් ඉන්නකෝ. මොකද කරන්නේ? මේ උන්ගේ අතක් ඉන්නවා බං අපි දුන් දෙනයිනේ බං ඉන්නේ. රම්බෝ ගේමුද? රම්බෝ ගේන්න. මේ වෙලාවේ හැබැයි බය කරන්න හරි රම්බෝ ගේමුද? මුන් දන්නෙත් නෑනේ රම්බෝ කියන්නේ කවුද කියලා. මේ ඊනම් ගිහලා එක්කන් වරින්. මං ටක් ගාලා එන්න. උඹලා ෂේප් එකේ කතාවක් දාන්න. ඊ උද්‍යාව දෙන්නයිනේ බං ඉන්නේ. මල්ලි මේකයි මම දීකිරි කනවා ඒ වුණාට සීනි දාන්නේ නැහැ. ඒ වුණාට මල්ලි අපේ තාත්තා මේ බැවේ හැමදාම නානවා. ඒ වුණාට මල්ලි කජු මම පුච්චලා ගන්න නැහැ. හරි ගා ගන්න නෙවෙයිනේ බා. ඒ වුණාට අර බස් එකක් යද්දි අත දාන්න ඕනේ නවත්තන්න. හරිද? මොනවද බං කියවන්නේ? මරු ගියේ වෙන්නේ. මරු මේ වෙලාවට මරු. හරි. කස්තුවා මොකද්ද බා? ටීවී එකද? ඒ ඔතෙන්ට බවුත් තියලා හරියන්නේ මේ මෙතෙන්ට. එතෙන්ට තිබ්බද කලින්? මේ ඕකේ මේ කබ් එකේ අවුල තියෙන කබ් එකේ බලපන්කො හැටි. කබ් එකේ? කබ් කියන්නේ අකෝ ඊවිම් බල ටීවී හදන මේකවත් දන්නේ. අකෝ කාබලේටර් මේ පැත්තම ගිහින් තියෙන සුද්ධ කරලා දාපන්. ඔබ්බෝ වෙලෝ රහක් නෑ බා. මේ පොලිසියත් එපා වෙනවා බං රෙද්ද. මගෙන්මනේ බං හැමදාම පලිගන්නේ. ඊයේ ටවුන් එකේ නඩුවේ අතේ තියාගෙන පේමන්ට් එකේ ගියා. පොලිසිය දෙන්නවම ඉස්සරහින් එද්දි සිංහල නඩුව විසික්කා. ලයිට් කණු වෙදිලා ආයේ කකුල් දෙක ගාවට ආව කියනවා. උදේ අපදුන්නේ. හැබැයි ඔය පොලිසියත් හදන්නේ බං ඔය අඟුලි මාල්ලාව තමයි අහිංසක කරගන්න හදන්නේ. දන්නේ නැතුව මගේ හැටි. ඒ
උඹ ඕමනාවෙන් නෙවෙයිනේ බං අපි කියන්නේ වහන්නේ. දැන් දාගත්තනේ ලොකුට කඩේ. ඈ? මිල්ලෝ රහන්නේ බබල්. ඒ කවුද මම මේ සිවිල්ම ගහපු එක? ඈ? අර බලපන්කො පට්ට ඇදයිද මූ වෝටර් ලෙවල් බලලා නැද්ද ඔබද? බිමත් එක්ක ඇදයි. මීයා බලපන් මී අර මල්ලි ස්කෘප් නියන ගරින්කෝ. ඒ ස්කූල් නේද? හරකෝ මම මෙතන විශේෂ වැඩක් තමයි අමාරුවෙන් කර කර ඉන්නේ. හරකෙක් වගේ දොඩවල මෙතන කන්න එපා වද දෙන්න එපා. ඒ 21 වැඩ ගන්නද මේ මුකේ මුට පාට වැඩේ කරන්න තියන්කෝ. ඔය නියනේ හරි දුන්නා. ජයතුවල්තේ වීල් එකක් ගත්තද බං? ඔව් පෝ එදන්නේ බං ජපානයේ කාර් දෙයක් ගන්න පුළුවන් ලංකාවේ වීල් එකක් ගත්තා බං. මෑරන ඔය යන්න උනේ බං. මේ වීල් කියද්දි මතක් වුණේ මේ පොලිසිය වලට අලුතෙන් වීල් දීලා නේ බං. දවසක් මම ටවුන් එකේ යද්දි පොලිසිය වීල් එක නතර වෙලා සායන්කාරයා හති දාගෙන තල්ලු කරනවා. ඊට පස්සේ මචං ලකුණු ටිකක් දාගන්න කියලා සායන්කාරයාගෙන් ළඟට ගිහිල්ලා කැප් එක ගලවලා ඇහුවා සර් තල්ලුවක් දාන්නද කියලා. නඩු 4 බිම ගියහම තල්ලු දාන්න කියලා ස්ටාර්ට් වුණාට පස්සේ මම දාම පොලිසියට ගියා. මාර වැඩ වෙන්නේ බං මාර පිටි ගන්න බං අම්මට උඩු මේ මොකද්ද බං? අඩු මරු බාන්නේ නේ බං මේක. ඈ මේ පොඩි දරුවෝ තඩි. අඩු ලුකුට වෙනවා නේ බං මේ. මල්ලි මං දැන් තොට එකපාරකුත් කිව්වා. මම මෙතන වැදගත් වැඩක් කර ඉන්නේ. ආයේ කියන්නේ නැහැ. පැත්තකලා හිටපන්. පොඩ පාඩි ඉඳහන්කුගේ වැඩේ කරන්න දීලා ඈ කරදර කරන්නේ. මේ මන්නම් කියන්නේ මචං ආයතනයක සේවකයෙක් වුණාම ස්වාමියාට කීකරු වෙන්න ඕනේ. මොක්කුද බං? වෙත්ත මොකද බිත් එක කිරියේ. වෙත්ත මොකද බිත් මේ උඹ වැක්සින් එක ගහුවද බං? ඈ විද්දද? උඹ හොඳ බුද්ධිමත් කරා. ඔය ඉන්ජෙක්ෂන් එක ගහ ගන්න ඕනේ. ඉන්ජෙක්ෂන් එක ගහපුවාම තමයි මේ බලපන්. ඉන්ජෙක්ෂන් එක ගහපුවාම තමයි අර වෛරස් එක ඇඟේ මෙහෙම ක්‍රියා කරන්නේ මචං. අර වෛරස් එකට විරුද්ධව අපේ ඇඟේ සටන් කරනවා ඇතුලේ බං. දන්නවද? මල්ලි මං දැන් තොට එකපාරක් කට වහගෙන හිටපන් කියලා. මම මෙතන කරන වැඩේ තොට පේන්නේ නැද්ද? ඵලයන්ද? ඒකනේ බං මුන් එලවල දාහන් ඔබට දැන් දෙපාර තුන් පාරක් කිව්ව නේද? ඈ මූ මේ පරිපතත් එක්කනේ මේ සටන් කරන්නේ. මේ නිකන් බැයි නම් ඵලයන්කෝ බයි යන්න. තොත් ඵලයන්ද? මෙච්චරලා මූට බැන්නේ තොට වදින්න. හරකෙක් වගේ මෙතන කියලා ඵලය. අතන මැද කාමරේ අපි මුකුත් බය වෙන්න හැදුවේ නෑ නේද? ඕකට මෙහෙම කරමුද? එකෙක් මැදින් නිදි කරවලා දෙන්නෙට දෙමු බණ්ඩි කියතක් ඌ අර මැදින් ඉරන්න. හරිද? ඔය වගේ දේවල් වලට තමයි මිනිස්සු බය වෙන්නේ. ටිකක් වෙලා මේ කාලේ චෙන්ත ගන්නන් තියෙන ලපයි සිපයක වැඩක් කරන්න ගිහපුවම කොහොමද? අපාලයන් ගිහින් වැඩක් කරාම චේන්සෝ. සුමති ලොකෝයි මේ මොකද්ද මේ පන්සලේ රෑ නටන්න හදනවා කියන නාටකම? නාඩගම? ඒ මුකුත් නාඩගමක් අපි දන්නේ නැහැ ලොකෝයි. ඒ මුකුත් අපි පුරුදු දුන්නේ නැහැ. නෑ උඹලා දැන් ඔය මොකද්ද මේ භූත කේස් එකක් කරනවා කියන්නේ? ඔයා කියන්නේ මේ අපේ භූත මන්දිරේ. භූත මන්දිරේ කියන්නේ ලොකෝයි තනිකර හොල්මන් ගුහාව. බලන්නකො අද රැට මුළු ගමම බය කරලා රටම බය කරලා ගන්නේ. දන්නවනේ මේ සුමතිගේ වැඩ. අනේ නිකන් ඉඳහන්. මතකද උඹට ගිය පාර තොරණක් බාර දීලා? උඹ ගැහුවේ මහලොකු තොරණක් අතන. ඉතින් අපෝ මේ ගමේ හැම කාලම හූ කිව්වේ මේ මට. මහලොකු වැඩකාරයා. පඬිතයා. හරි ඉතින් ගිය පාර තොරණේ පොඩි අවුලක් වුණා. හැබැයි ලොකෝයි මේ පාර එහෙම නැහැ. කෙලින්ම ආයෙත් දැනටමත් වැඩ ඔක්කොම ඉවරයි. 7 වෙද්දි මහජන ප්‍රදර්ශනයට දාන්න පුළුවන්. පේනවන්නේ තනිකර මකරක් පණ පිටිම වගේනේ. බය හිතනවනේ. මේ මකරෙද්ද? කෝකටත් කොලේ කියලා ගහපන් මකරා කියලා. නැත්තම් මේ එන මිනිස්සු එක එකව හිතයි. හැබැයි මකරගේ ලොකෝයිගේ ලොකු වෙනසක් නැහැ. මේ ලොකෝයි මකරා විතරක් නෙවෙයි. අවස්සෙද්දී යක්කු ටිකක් බස්සනවා ගමම සලිත වෙයි ඈ. මෙලහකටත් එන්න ඕනේ. කොය කොල්ලෝසු. පොඩ්ඩයි දා. දැන් ඔබ කොහෙන්ද යක්කු ගෙන්නන්නේ? කෙලින්ම ලොකෝ අයියේ පිළියන්දල බෝඩරේ සුපිරි යක්කු ටිකක් බස්සන්නේ. හවස්සෙද්දී තනිකර ගම සලිත වෙලා යයි ඈ. ලොකෝ ඉන්න. Tandi! Go! Tandi ada! Oh!
චන්දේ මල්ල දෙනවා ඔය ගමප්පය කරන්න මේ අපේ චුට්ටට කොල්ලක් තියලා තින්නේ දැන් හතකට කොල්ල බස්සලා තියන්නේ කො වැඩේ කාටද ගන්න ඕනේ කාටද ඌටද ඌටද ගන්න ඕනේ මොක්කුද බම් මේ ඇවිල්ලා ඉන්නේ මේ අයියේ පිළියන්දල චුට්ටිගේ ගැන්න එක උන් තමයි යක්කු යක්කු කොහෙද බං මොන් මැරියෝනේ මොන් මේ ගමප්පය කරන්න යකෝ මොන් ගමක් කපන්න කොට නැවිලා තින්නේ සුමති මේ මට ඉලක් කන පලා ගන්න දුව යවපන් මුන්ටි කියවලා පලයන් අනේ මේ අයියේ සමාවෙන්න ඒ වැඩේ මේ අපි ප්‍රශ්නේ විසඳගත්තා අයියේ මම චුට්ටයට කොල්ලක් දැම්මනේ අයියෝ මොනා මෙච්චර දුර ඉඳලා ඉන්නේ කමන්න අය ගේමක් තිබ්බොත් කොල්ලක් ගන්න හරියන්දල පැත්තේ આવොත් දන්නවනේ අර බොණ්ඩ ඕන සීන් එකක් හරි එස්ස නෑ හරි බොහොම ස්තුතියි අවුලන්නේ කොල්ලක් ගන්න හරි අයියේ අපි ලැබෙනවා බලහන් ඔඩන්න සෙවන් එක දාපන් හරි කොල්ලොට පඩි ගෙවන්න තියෙනවද උන් ටික නයි යව්වලුකෝ අයියේ දැන් කොහොමද මම මේකට හවස්සේදී අක්කු ටිකක් හොයාගන්නේ යක්කු පණ්ඩිතයා වගේ බාර ගන්නවක් කරගන්නත් බෑ දැන් ගමේ උන් ටිකක්වත් තමා දාගන්න ඉන්නේ ලොකෝයි මේ ලොකෝයට බයිද මහසෝනට එන්නේ මහසෝන මවුසෝන ටෙස්ට් 1 2 3 සුමතියි බය වුණානේ මම මේ බය වෙනවා කියලා බැලුවේ මොංගල් මරි අමන වැඩ කරන්න එපා මල්ලි බලපන් මෙතන වෙන එකෙක් හිටියනම් බය වෙනවනේ මේ ඔය ඌව ඇඳගෙන ඌව දාගෙන මේ එළියේ පහළියේ යන්න එපා බං අනේ අර ඇතුළට වෙලා ඉඳහල්ලකෝ බං පොඩි උන් එක්ක වැඩක් කරන්න යද්දි ඔහොමම තමයි ඉතින් හොඳයි ඉතින් හිතවතුනි තව සල්ප මොහොතකින් මේ මහා භූත මන්දිරය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමට සියල්ල සූදානම් කරලා තියෙන්නේ ඉතින් මෙහි විවෘතය සඳහා අප ගෞරවයෙන් ආරාධනා කළා ඊටමත් නිර්භීත එඩිටර් කිසිම යකෙකුට බය නැති ඊටමත් හැඩි දැඩි තරුණ ජවයෙන් පරිපූර්ණ රටේ අනාගතය වූද නිසකවම බාරගත හැකි ඒ තරුණ නායකත්වයට එනම් අප ප්‍රදේශයේ බාර ගරු ඇමතිතුමන්ගේ එකම පුත්‍ර රත්නය පාංකජ්ජා සමවෙන්න මේ පංකජ දේශප්‍රිය මැතිදුන් ඉතින් එම මැතිදුන් මෙතනට තව ස්වල්ප මොහොතකින් සැපත්වීමට නියමිතයි පන්සල්ට 1000යි මට 2600යි යකෝ පන්සල්ට වඩා ලාභ තියෙනනේ මට එන්නකෝ ධම්මි එන්නකෝ අනේ මට බෑසු ගත්තවට යන්න ඔයා බය වෙන්න එපා ධම්මි ඔයා විනුවෙන් ඕනේ එකෙක් එක මං හැප්පෙන්න ධම්මි ඔයා එන්නකෝ ටිකට් අංක මටයි මගේ පනටයි එක ටිකට් එකක් දෙන්න යකෝ දෙන්නෙට කොහොම දෙක ටිකට් එකක් දෙන්නේ දෙකක් ගනි පෙනුමෙන් අපි දෙන්න දෙන්නෙක් වුණාට හදවතින් එක්කෙනෙක් එහෙමද පුතේ පෙනුමෙන් මෙතන 50 ටිකට් දෙයක් වුණාට දැන් තියෙන එකක් රුපියල් 100යි අයුක්ති අසාධාරණ රජ කරන මේ ලෝකේ ඔව් මගේ සංකුට්ටි වෙන රුපියල් 100ක් කියන මොකක්ද අංකල් හරි පුතේ හරි කර යන්න දෙන්න ධම්මි අත ඔයාගේ මේ අත අල්ලගත්තේ අතාරින් නෙමේ ධම්මි සත්තයි ඔයා වෙනුවෙන් මං ඕන අපායකට යනවා අනේ මට බෑසු ගත්තවට යන්න හිතවතුනි ඔබට ඇහෙනවාදේ භයංකාර විලාපනාදය මේ වන විටත් 4 දෙනෙක් සීසුන් වැද වැටි මරණාසන්න වී රෝහල්ගත කළා මම පරින් යන්න දේවනේ සත්‍ය කොයි පාත්තුනේ නේ ලොකෝ අයියේ උඹලා ඕක ගණන් ගන්න එපා බං ලොකෝ අයියලා හැමදාම කරන්න ඇවිල්ලා වැඩකට බාල්දි දාන එකනේ බං ඕක ගණන් ගන්න එපා උඹලා මේ වැඩි සද්ද බද්ද කරන්න නැතු උඹලා වැඩේ ලයින් එකට ගහපල්ල මොනවාද ඉතින් සල්ලින් වැඩේ කරයි යන්න පුළුවන් සුමතියයි මේ අපේ මේ ඉන්න ගොබ්බ 70ත් එක මේක කරන්න බෑනේ ටූ මුන් එක දැන් ඇයි මුන් එක බැරි ඇයි කියන්නේ සුමතියයි
ඔයාර මිනිස්සු බය වෙන්න කියලා ගෙනල්ලා තිබ්බ නයි පිළිමේ මුන් ඒක අරන් ගිහින් තැන් තැන් වලින් තියනවා. මන් දැක්ක එකපාරක් අර කිරෝලේ කාමරේ තියා. තව ටිකකින් බලද්දි නැද කාමරේ තියා. මේ මන් දැන් බලද්දි අර තියෙන්නේ සෝනකා. මුන් ඒකේ සෙල්ලම් කරනවනේ පිස්සමු. අර ආම්බඩු. මොක යකෝ මන්නයි පිළිමයක් ගෙනාවේ නෑ බං. කවුද යකෝ නයි පිළිමයක් ගෙනාවේ? මේ ඔය ලන්තෑර මතර වර යන්න බං. මෙන්න මෙතන ගන්න ඕක. මූ පිළිමයක් නෙවෙයි යකෝ. මෙච්චර ළමයි ඇතුලේ එහෙම ගිහින් තියන්නේ. මූ ඇත්තට ඒක යකෝ. ඇත්තට ඒක